අපි ඉස්සෝරම් බලමු මේ අනිත් ඇනලයිස් මෙතඩ් එකකයි නියෝවේව්වලයි තියෙන වෙනස්කම්. එතකොට මම මෙතනදි කියන්න අනිත් ඇනලයිස් මෙතඩ් වැඩක් නෑ කියලා. හැබැයි අනිත් ඇනලයිස් මෙතඩ්ඩොලට වඩා වෙනස් මේ නියෝවේව් කියන ඇනලයිස් මෙතඩ් එක. මම මෙහෙම ගන්නංකෝ. එතකොට මේ BTC එක බලන්න මේ BTC එක අප්ඩේට් එකෙන් මං ඔයාලට ඒක එක්ස්ප්ලেইন කරන්න. එතකොට මේ BTC එකේ අප්ඩේට් එකේදී කියලා තියෙනවා මාකට් එක 75600 තියද්දි මාකට් එක ඩ්‍රොප් වෙන්න ඕනි කියලා. BTC එක සෙල් වෙන්න ඕනි කියලා තියෙනවා සාමාන්‍යයෙන් 50000 48000 වගේ රේන්ජ් එකකට. හැබැයි මේක මේ නියෝවේව් වලින් දුන්න අප්ඩේට් එකක් වුණාට මේක අපි කතා කරන්න යන හැම ඇනලයිස් මෙතඩ් එකකින්ම කියනවා SMC වලින් ICT වලින් ඒ හැම ඇනලයිස් මෙතඩ් එකකින්ම ට්‍රේඩර්ස්ලා මේ BTC එක සෙල් වෙන්න ඕනි කියලා ප්‍රෙඩික්ට් කරන්න ඇති. හැබැයි අපි අර ඇනලයිස් මෙතඩ් එකකින් එක්සාම්පල් එකකට SMC ගම්මුකෝ. XMC වලින් මේක සෙල් වෙනවා කියන්න ඇති 75000 දී මාකට් එක 50000ට. ඒ සෙල් වෙන මූවමන්ට් එක මොන වගේද යන්නේ කියලා ඒ ඇනලයිස් මෙතඩ් වලින් කියන්න බෑ. නියෝවේව් ඉගෙන ගන්න එකේ තියෙන වාසියක් තමා අපිට මාකට් එක යන ට්‍රෙන්ඩ් එක එක්කෝ අප් වෙනවද ඩවුන් වෙනවද කියලා ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. ඒ ප්‍රෙඩික්ෂන් එක ඇතුලේ මොන විදිහටද මාකට් එක අප් වෙනවා නම් අප් වෙන්න ඕනි, ඩවුන් වෙනවා නම් මොන විදිහටද මාකට් එක ඩවුන් වෙන්න ඕනේ. එක්සාම්පල් එකක් විදිහට ගත්තොත් මාකට් එක ඩවුන් වෙනවා හරි. ඒ ඩවුන් වෙන්නේ මාකට් එක සයිඩ් වේ මූවමන්ට් එකක් විදිහටද නැත්තම් කැනල් එකෙන් දෙකෙන් මාකට් එක ඩවුන් වෙනවද? ඒ විදිහට හොඳ ප්‍රෙඩික්ෂන් එකක් ගන්න පුළුවන්. එතකොට මේ අප්ඩේට් එක බලන්නකො. මේක හොඳ එක්සාම්පල් එකක්. එතකොට මේ වගේ අප්ඩේට් මම ගොඩක් තියෙනවා. ඒවා මම ඉස්සරහට පෙන්නන්නම්. එතකොට මේ අප්ඩේට් එකේදී කියලා තියෙනවා 75000 දී මාකට් එක ඩ්‍රොප් වෙනවා. හැබැයි ඒ ඩ්‍රොප් වෙන මූවමන්ට් එක අතරේ 60000 කියන රේන්ජ් එකේ මාකට් එක සයිඩ් යන්න ඕනේ. මෙන්න මේ අප්ඩේට් එකට අනුව බලන්නකෝ මාකට් එක තනි ඉරට වැටෙන්න ඕනි කියලා තියෙනවා. දැන් ඔන්න හැම ට්‍රේඩර් කෙනෙක්ම මේ මූවමන්ට් එක ප්‍රෙඩික්ට් කරන්න ඇති. හැබැයි එතනින් එහාට ගිහිල්ලා මෙන්න මේ නියෝවේව් වලින් ඇනලයිස් කරන ට්‍රේඩර්ස්ලා මේ වැටෙන්න ඕනි මූවමන්ට් එක මෙන්න මේ විදිහට යනවා කියලා කියනවා. ඒ කියන්නේ දැන් ඔන්න මාකට් එක සෙල් වෙනවා. මාකට් එක සෙල් වෙන්නේ මෙන්න මේ තනි ඉරට. ඒ තනි ඉරට සෙල් වෙලා මාකට් එක සයිඩ් මූවමන්ට් එකක් ගිහිල්ලා තමයි ඊළඟ මූවමන්ට් එක සෙල් වෙන්නේ. ඔන්න ඉතින් මේ BTC එක මාකට් එක සෙල් වෙනවා කියලා තියෙනවා. සෙල් වෙන්න ඕනි විදිය මෙන්න මේ අප්ඩේට් එකෙන් කියලා තියෙනවා. දැන් බලමු මේ අප්ඩේට් එක මේ විදිහට මාකට් එක ගිහිල්ලා තියෙනවද කියලා. මෙන්න මේ බලන්නකෝ. අර කලින් පෙන්නපු අප්ඩේට් එක විදිහට මාකට් එක මූව් වෙලා තියෙනව නේද? අන්න එතකොට අපිට මෙන්න මේ නියෝවේව් ඉගෙන ගන්න එකෙන් තියෙන වාසියක් තමා මාකට් එක යන ට්‍රෙන්ඩ් එක අල්ලනවා විතරක් නෙමෙයි. ඒ යන අතරේ මාකට් එකේ මොන වගේ මූවමන්ට් එකක් යනවද කියලා අපිට හොඳ අප්ඩේට් එකක් ගන්න පුළුවන්. මාකට් එක ඩවුන් වෙනවා කියලා ඕනිම ඇනලයිස් මෙතඩ් එකකින් කියන්න පුළුවන්. මෙන්න මේ නියෝවේව් ඉගෙන ගන්න ට්‍රේඩර් කෙනෙක්ට මාකට් එක ඩවුන් වෙනවා කියන එක විතරක් නෙමෙයි මාකට් එක මොන විදිහටද ඩවුන් වෙන්නේ කියන එක ගැනත් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ එක්සාම්පල් එක බලන්නකෝ. මේ තියෙන්නේ ගලා කොයින් එකේ මං ගහපු ඇනලයිස් එක. එතකොට මෙන්න මේ ඇනලයිස් එකට අනුව ගලා එක ස්පොට් බයි කරගන්න පුළුවන් ලෙවල් එකකට මාකට් එක යනවා කියලා කියනවා. එතකොට මෙන්න මේ ගලා කියන කොයින් එකේ මම ඇනලයිස් එක ගහලා තියෙන 2024 9 වෙනි මාසේ 27. මෙන්න මේ අප්ඩේට් එකෙන් මම කියලා තියෙන්නේ ගලා කියන කොයින් එක අප් වෙන්න ඕනි. එතකොට මේ අප් වෙන මූවමන්ට් එක 100ට 200කට වඩා ගේන් එකකට අප් වෙන්න ඕනි කියලාත් අපි ඒ වෙලේ කියනවා. එතකොට මේක නිකම්ම මේක අප් වෙනවා කියන එක නෙමෙයි. ඒ කියන්නේ නියෝවේව් වල තියෙන වාසිය තමා අපි ගන්න ඇනලයිස් එක අප් වෙන එක හරි. ඒ අප් වෙන්න ඕනි කොහොමද? එතකොට ඔයගොල්ලොන්ට පේනවා ඇති මම මේ ඇනලයිස් එක ගහනකොට මාකට් එක මෙන්න මේ ලෙවල් එකේ තමයි තියෙන්නේ. මම මෙතන කියනවා මෙන්න මේ ගලා කියන කොයින් එක මෙන්න මේ ලෙවල් එකට අප් වෙන්න ඕනි. ඒ අප් වෙන්න ඕනි මූවමන්ට් එකක් මං කියනවා. ඒක මොන විදිහටද අප් වෙන්න ඕනේ? නිකම්ම අප් වෙන්නේ නෑ ඒක.
එක අප් වෙන්නේ තනි ඉරට අප් වෙන්න ඕනි. එතකොට මේ තියෙන්නේ අපි අර ගත්ත ඇනලයිස් එක, අපි අර ගලා එක අප් වෙනවා කියපු මූවමන්ට් එක ඒ විදිහටම දැන්ට මාකට් එක අප් වෙලා තියෙනවා. බෙන්න මේ ඇනලයිස් එකට අනුව ගලා කියන කොයින් එක 2025 අවුරුද්දට ඇරන් තියෙනවා 100ට 265ක ගේන්න එක. 100ට 265ක ගේන්න එකක් කරන් තියෙනවා. මේක 100ට 265ම අල්ලන්න බැරි වුණත් අපිට 100ට 200ක ගේන්න එකක් අල්ලන්න තිබ්බා මාසයක් ඇතුළට. අපි සල්ලි බෑංක් එකක ඩිපොසිට් කරලා තිබ්බට පස්සේ අපිට අවුරුද්දටම හම්බෙන්නේ 110%ටත් අඩු ගේන්න එකක්. ඒ කියන්නේ අපි දාන ගාන පොලියක් විදිහට හම්බෙන්නේ සාමාන්‍යයෙන් 110%ට අඩු ගානක්. මෙහෙම හිතන්නකො අපි රුපියල් 10000ක් අර බෑංක් එකේ දාලා තිම්බොත් එහෙම අපි ඒක අවුරුද්දක්, ඒ කියන්නේ 2025 අවුරුද්දම අපි ඒක බෑංක් එකක දාලා තිම්බොත් එහෙම අපිට හම්බෙන්නේ රුපියල් 1000ක වගේ ගේන්න එක. අර රුපියල් 1000 ගේන්න එක හම්බුණාට වැඩක් නැහැ. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් අද අපිට රුපියල් 100ෙන් කරන්න පුළුවන් දේ තව අවුරුද්දකින් කරන්න බෑනේ. එතකොට උද්දමනෙත් එක්ක අර අපේ සල්ලි වල තියෙන වටිනාකම එන්නෙන් අඩු වෙනවා. එතකොට අපි ඒ වගේ බෑංක් එකක ඩිපොසිට් කරනවට වඩා මේ වගේ කොයින් එකක පොඩි ගාණක් දාලා තිම්බොත් එහෙම අපිට පොඩි කාලෙකින් ලොකු ගේන් එකක් ගන්න පුළුවන්. හැබැයි පොඩි රිස්ක් එකක් තියෙනවා. මොකද මේ වගේ ඇනලයිස් එකක් වරදින්න තියෙන chance එකකුත් තියෙනවානේ. හැබැයි මෙන්න මේ අප්ඩේට් එකට අනුව ගලා කියන කොයින් එක 100ට 280ක ගේන්න එකක් කරන් තියෙනවා මාසයක් ඇතුළට. එතකොට අර බෑංක් එකක අවුරුද්දට හම්බෙන්න 110ක් වගේ ගේන්න එක. අපිට මේ ක්‍රිප්ටෝ මාකට් එකේ ඉන්වෙස්ට්මන්ට් පැත්තට આવොත් එහෙම පොඩි කාලෙකින් ලොකු ගේන් එකක් ගන්න පුළුවන්. ඒ වගේම පොඩි රිස්ක් එකකුත් තියෙනවා. හැබැයි මෙන්න මේ නියෝවේව් වගේ ඇනලයිස් මෙතඩ් එකක් ඉගෙන ගත්තොත් මේ මාකට් එකේ ඉන්වෙස්ට්මන්ට් පැත්තට සාමාන්‍යයෙන් අපිට ලොකු දෙයක් කරගන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් අපි ඉන්වෙස්ට් කරන්නේ කොච්චර කාලයකටද. මෙන්න මේ පොයින්ට් එකෙන් එහාට අපි ඉන්වෙස්ට් කරපු එක තියාගෙන වැඩක් නැහැ. මොකද මෙතනින් එහාට මාකට් එක ආපස්සට ඩ්‍රොප් වෙනවා. මොකද අපේ ඇනලයිස් එකට අනුව මෙන්න මේ 100ට 280 ගේන්න එක විතරයි ගන්න පුළුවන්. එතකොට දැන් සාමාන්‍යයෙන් අපිට හිතන්න පුළුවන් දැන් සමහර කට්ටිය මෙතනින් ගලා එකේ ඉන්වෙස්ට් කරලා මෙන්න මේ 100ට 280 ගේන්න එකටත් වඩා තව යයි කියලා කට්ටිය හෝල්ඩ් කරලා තියන්න පුළුවන්. හැබැයි මෙතනින් මාකට් එක ඩ්‍රොප් වෙනවා කියලා දැනත් අපි ඒක ඉන්වෙස්ට් කරලා තියෙනවා නම් ඇත්තට මේක ලොකු අපරාධයක්. මොකද 100ට 280ක ගේන්න කියන්නේ සාමාන්‍යයෙන් අපි මේකට රුපියල් 10000ක් ඉන්වෙස්ට් කරලා තිබ්බනම් මාසයක් ඇතුළට ඔයාගේ අර රුපියල් 10000 38000ක ගේන්න එක. මොකද මෙතනින්ම ගිහිල්ලා තියෙනවා 100ට 280ක ගේන්න එක. ඒ කියන්නේ අපි දාන ගාන ඩබල් වෙලා අපිට ප්‍රොෆිට් එකක් විදිහට හම්බෙනවා. එතකොට වෙන්න මේ ගලා කියන කොයින් එකට ඔයා රුපියල් 10000ක් දාලා තිබ්බනම් ඔයාට රුපියල් 28000ක ප්‍රොෆිට් එකක් හම්බෙනවා. හැබැයි ඔයා වෙන්න මේ රුපියල් 10000 ඔයා බෑන්ක් එකේ දාලා තිබ්බනම් ඔයාට මාසයක් ඇතුළට හම්බෙන්නේ රුපියල් 100ක වගේ පොඩි ප්‍රොෆිට් එකක්. අපි වෙන්න මේ වගේ ක්‍රිප්ටෝ මාකට් එකේ අපිට ඉන්වෙස්ට් කරන්න පුළුවන්. ඉන්වෙස්ට් කරනකොට අපි හරි ඇනලයිස් මෙතඩ් එකක් සහ අපි හරියට මේ මාකට් එකේ වෙන දේ දැනන් ඉන්න ඕනි. මොකද මේ මාකට් එකේ ලොස් වෙන්නත් පුළුවන්. හරි. අපි තව එක එක්සැම්පල් එකක් බලමු. එතකොට මේ තියෙන්නේ WLD කියන කොයින් එකේ නියෝවේව් වලින් දුන්න අප්ඩේට් එක. එතකොට මෙන්න මේ අප්ඩේට් එකෙන් කියලා තියෙනවා WLD කියන කොයින් එක අප් වෙන්න ඕනි කියලා. එතකොට ඒක කොච්චර ගේන් එකකට අප් වෙන්න ඕනිද කියලා අපි මෙන්න මෙතනදී කියනවා. එතකොට මෙන්න මේ තියෙන්නේ WLD කියන කොයින් එක 100ට 200කට වඩා අප් වෙන්න ඕනි කියපු එක. එතකොට අපි මේකේ කොච්චර ගේන් එකක් ගන්නවද කියන එක විතරක් නෙමෙයි. ඒ කියන්නේ දැන් මේක අප් වෙනවනේ මේ chart එක. මේ chart එක අප් වෙනකොට එක දිගටම අප් වෙන්නේ නැහැ. ඒ අප් වෙන මූවමන්ට් එක ඇතුලේ පොඩි පොඩි සෙල් මූවමන්ට් එන්න පුළුවන්. එතකොට ඔන්න නියෝවේව් ට්‍රේඩර් කෙනෙක්ට මාකට් එක අප් වෙනවා නම් ඒක මොන විදිහටද අප් වෙන්නේ? කොච්චර කාලයකටද අප් වෙන්නේ කියන එක පවා අපිට කියන්න පුළුවන්.
ඉතින් ඔන්න WLD කියන කොයින් එක 100-230ක ගේන් එකක් කරන් තියෙනවා. එතකොට වෙන්න මේ 100-230 ගේන් එක ගන්න මාසයකටත් වඩා අඩු කාලයක් ගියේ. ඕගොල්ලෝ වෙන්න මේ WLD කියන කොයින් එකේ රුපියල් 10000ක් දාලා තිම්බනං මාසයක් ඇතුළට ඔයා දාපු ගාන ඩබල් වෙලා ප්‍රොෆිට් එකක් විදිහට හම්බෙනවා. එතකොට ඔන්න ඔගොල්ලො මේ ක්‍රිප්ටෝ මාකට් එකට ඉන්වස් කරන්න එනවනං ඕගොල්ලොන්ට රෙකමන්ඩ් කරන්න පුළුවන් ඇනලයිස් මෙතඩ් එකක් තමා මේ නියෝවේව් කියන්නේ. අනිත් ඇනලයිස් මෙතඩ් වලින් මේ මූවමන්ට් එක අල්ලන්න බෑ කියන්නේ. හැබැයි ඉන්වස් කරන්න එන කෙනෙක්ට හොඳම ඇනලයිස් මෙතඩ් එක නියෝවේව් කියලා කියන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ අපි වෙන්න මේ WLD කියන කොයින් එකේ ස්පොට් බයි කරගන්න පුළුවන් ලෙවල් එකක තියෙනවා කියලා අපේ ගෲප් එකේ දුන්න ස්ක්‍රීන්ෂොට් එක. මේ තියෙන්නේ WLD කියන කොයින් එකේ අපි දුන්න අප්ඩේට් එක ඒ විදිහටම මාකට් එකේ ගිහිල්ලා තියෙන විදිහ. එතකොට මේක 100-220ක ගේන් එකකට මාකට් එක අප් වෙලා තියෙනවා අපි කියපු ලෙවල් එකෙම. මේ තියෙන්නේ මෙතනින්දම මාකට් එක 100-220ක ගේන් එකක් අප්පුනා විතරක් නෙමේ මේක වෙන්න මේ ලෙවල් එකෙන් ප්‍රොෆිට් එක බුක් කරගන්න. මොකද මෙතනින් එහාට මාකට් එක ඩ්‍රොප් වෙන්න පුළුවන් කියලා. එතකොට අනිවාර්යෙන්ම අපි ඉන්වෙස්ට් කරොත් එහෙම අපිට ප්‍රොෆිට් එකක් ආවට පස්සේ අපි ඒ ප්‍රොෆිට් එක බුක් කරගන්න ඕනේ. මොකද මේ මාකට් එක කියන දේ මාකට් එක අප් වෙනවා ඩවුන් වෙනවා. එතකොට අපිට අදාළ කරන මූවමන්ට් එක ගියාට පස්සේ තව යයි කියලා හෝල් කරන් හිටියොත් එහෙම ආපු ප්‍රොෆිට් එක අනිත් පැත්තට නැති වෙන්න පුළුවන්. දැන් හොඳම එක්සැම්පල් එක තමයි මේ තියෙන්නේ. එතකොට අපි වෙන්න මේ නියෝවේව් ඇනලයිස් එකෙන් අපි ප්‍රෙඩික්ට් කරන්නේ මේක 100-200ක ගේන් එකක් ගන්නවා කියලා. එතකොට මේක 100-200ක ගේන් එකක් අරගෙන එතනින් එහාට තව යයි කියලා හෝල් කරොත් එහෙම අපිට අර 100-200 ගේන් එකක් නැති වෙන්න පුළුවන්. දැන් බලන්නකො අතනින් මාකට් එක ආපස්සට ඩ්‍රොප් වෙලා තියෙනවා. අපි ඒක තවත් හෝල් කරන් හිටියනම් එහෙම 175ක වගේ පොඩි ගේන් එකකට තමයි දැන් මාකට් එක ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපි වෙන්න මේ අප්ඩේට් එකේදී අපේ ගෲප් වල දෙනවා දැන් ස්පොට් බයි කරගන්න පුළුවන් කියලා වෙන්න මේ ලෙවල් එකේදී. වෙන්න මේ ලෙවල් එකේදී තමයි අපි දෙන්නේ දැන් ඔයා මේ WLD කියන කොයින් එක ස්පොට් බයි කරගන්න පුළුවන්. මේක හොඳ ලෙවල් එකක තියෙන්නේ කියලා. එතකොට මේ තියෙන්නේ ඒකට අදාළ කරන ස්ක්‍රීන්ෂොට් එක. ඒ විතරක් නෙමෙයි. අපි වෙන්න මේ WLD කියන කොයින් එකේ අර 100-220 ගේන් එක ගත්තට පස්සේ අපි කියනවා දැන් ඕගොල්ලෝ වෙන්න මේකේ ප්‍රොෆිට් එක බුක් කරගන්න. මේක තවත් හෝල් කරන් තියගෙන වැඩක් නැහැ. මොකද අපි දන්නවනම් දැන් මාකට් එක ඩ්‍රොප් වෙන්න ඕනි කියලා අපි හෝල්ඩ් කරලන් ඉන්න එකෙන් තේරුමක් නැහැ. මාකට් එක ඩ්‍රොප් වුණොත් එහෙම ආපස්සට අපිට ආපු ප්‍රොෆිට් එකක් නැතුව යනවා. එතකොට ඔන්න ඕකයි මේ නියෝවේව් ට්‍රේඩර් කෙනෙක්ට තියෙන වාසිය. අපි මාකට් එකේ ඉන්වෙස්ට් කරලා ප්‍රොෆිට් එකක් ගත්තට පස්සේ මේ බලන්නකො වෙන්න මේක හොඳ එක්සැම්පල් එකකට. අර 100-200 ගේන් එක ගත්තා. එතනින් පස්සේ මාකට් එක ආපස්සට 150ක් විතරම මාකට් එක ඩ්‍රොප් වෙලා තියෙනවා මේ. අපි WLD එකේ යටින් ස්පොට් බයි කරගෙන 100-200ක ගේන් එක අරන් ගැලෙව්වේ නැත්තම් එහෙම ලොකු අපරාධයක් වෙනවා ඒකට. එතකොට ස්පොට් ට්‍රේඩර් කෙනෙක් කියන්නේ ලොන් ටර්ම් ඉන්වෙස්ට් කරන එකම නෙමේ ෂෝට් ටර්ම් ඉන්වෙස්ට් කරලා වුණත් අපිට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. එතකොට අවුරුදු ගාණක් ඉන්වෙස්ට් කරන්න ඕනේ නැහැ ක්‍රිප්ටෝ මාකට් එකේ ස්පොට් ට්‍රේඩර් කෙනෙක්ට. මාසයක් දෙකක් ඉන්වෙස්ට් කරලා හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. 100 200 300 ගේන් ගන්න ඒවා තියෙනවා. එතකොට ඒව හැමදාම නෑ. හැබැයි ඒ ස්පොට් බයි කරගන්න හොඳ පොයින්ට් එකක් හොයාගන්න පුළුවන් වෙන්න මේ නියෝවේව් වලින් ඔයා ඇනලයිස් කරනවා නම්. එතකොට මේ වෙනකොටත් අපේ ගෲප් වල මේ වගේ ස්පොට් අයිඩියාස් ගොඩක් දීලා තියෙනවා. ඕගොල්ලොන්ටත් පුළුවන් අපේ ගෲප් වලට ජොයින් වෙලා හොඳ ප්‍රොෆිට් එකක් ගන්න. එතකොට 2025 අවුරුද්ද ඇතුළත මම ක්‍රිප්ටෝ මාකට් එකෙන් විතරක් 2500කට වඩා ගේන් එකක් අරන් තියෙනවා. එතකොට මං ඒවා එකින් එකට දාන්න යන්නේ නැහැ මොකද වීඩියෝ එක දික් වෙන නිසා. හැබැයි මං ඒවා ස්ක්‍රීන්ෂොට් අරහා ඔයගොල්ලන්ට පෙන්නන්නම්.
මේ තියෙන්නේ ගිය අවුරුද්ධ ඇතුළට ක්‍රිප්ට මාකට් එකෙන් ගත්ත පොඩි ගේන් එකක් විතරයි. මීට වඩා ලොකු ගේන් එකක් කරන්තින පොඩි මූමන් ෂෝට්ටර්ම් ඉන්වස් කරලා ලොකු ගේන් එකක් ගන්න පුළුවන් මේ ක්‍රිප්ට මාකට් එකෙන්. ඒ නිසා ඔයලටත් ඉන්වස් කරන්න බලන් ඉන්නවා නං හොඳම ඇනලයිස් මෙතඩ් එක විදිහට මේ නියෝවේව් ඇනලයිස් මෙතඩ් එක හඳුන්වන්න පුළුවන්. ඕගොල්ලොන්ට නියෝවේව් තියරි කියන පුල් කෝස් එකක් අපි ප්‍රී කරනවා අපේ YouTube චැනල් එක හරහා. ඊළඟ වීඩියෝ එකේ ඉඳන් නියෝවේව් ගැන ඉගෙන ගම්මු.